අද වීඩියෝෙන් අපි කතා කරන්නේ මෙන්න මේ කම්ෆෝටෝ කියන එයාර්ප් එක ගැන. එතකොට මේ එයාර්ප් එකේ අපිට මෙයාලා දීලා තියෙනවා ඩොලර් ලක්ෂ 5ක රිවෝඩ් පූල් එකක්. එතකොට මේ ඩොලර් ලක්ෂ 5 කොහොමද හැමෝටම හම්බෙන්නේ නැහැ. ලීඩර් බෝඩ් එකේ උඩින් ඉන්න අයට තමයි හම්බෙන්නේ. ඒ වුණාට මේකේ දැන් තියෙන වාසිය තමයි මේ එයාර්ප් එක පටන් ගත්ත සති දෙකකට විතර කලින් ඒ වුණාට මේගොල්ලෝ ඊයේ මේකේ රීඩර් බෝඩ් එක රීසෙට් කරලා තිබ්බා බොට්ලා ඇවිල්ලා වැඩි කියලා එයාර්ප් එකට. එතකොට ඊයේ රීසෙට් කරපු හින්දා අපි earn කරලා තිබ්බ පොයින්ට් ඔක්කොම 0 වෙලා හැමෝගෙම පොයින්ට් 0 වෙලා ආයි මුලින් ඉඳන් එයාර්ප් එක පටන් ගත්තා ඊයේ ඉඳන්. එතකොට මේ වීඩියෝ එක ඔයගොල්ලෝ අද දකිනවා කියන්නේ ඔයගොල්ලෝ මේ එයාර්ප් එකට ගොඩක් අලුත්. මොකද මේක ඊයේ පටන් ගත්ත නිසා. අද ඉඳන් වැඩ ටික කරන් ගියොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලීඩර් බෝඩ් එකේ උඩ පොසිෂන් අල්ල ගන්න පුළුවන්. එතකොට ලක්ෂ 5ක රිවෝඩ් පූල් එකක් හම්බෙනකොට සාමාන්‍යයෙන් 10000කට වගේ හම්බෙයි උපරිම. 10,000 හෝ ඊට අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඔයගොල්ලෝ කොහොමත් අදින වැඩ කරොත් රෑන්ක් එක පළවෙනි 10 ඇතුලේ වගේ තියාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ නිසා මේ යාරප් එකට කැමති කට්ටිය බලලා ජොයින් වෙන්න. මේකේ ලොකු අමාරු වැඩ ටිකක් නැහැ. ඩේලි ටාස්ක් ටිකක් තියෙනවා. ඒ ටික කරලා ලීඩර් බෝඩ් එක අල්ලන් ඉන්න තියෙන්නේ. එතකොට අපි මේ යාරප් එක කරන විදිය කතා කරමු දැන්. එතකොට මේ සයිට් එකට එන්න ඕන කරන ලින්ක් ඔක්කොම මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනට ගිහලා ලින්ක් එක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙතන join for free කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එකක් දීලා මෙන්න මෙතන join campaign කියන එක ක්ලික් කරන්න. එතකොට මගේ මේ වෙනකොටත් මේක account එකක් හදන් තියෙන හින්දා මට මෙතන error එකක් එනවා. එතකොට මම මේකට sign in දෙන්නේ. ඔයගොල්ලෝ අලුත් අය නම් එතන register ගිහිල්ලා ඔයගොල්ලෝගේ ඊමේල් එක දාලා register වෙන්න ඕනේ. එතකොට register වෙන්න තියෙන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ ඊමේල් එක දාලා send magic link කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ ඔයාලගේ ඊමේල් account එකට. ඊමේල් account එකට ගියාට පස්සේ මේගොල්ලෝ එවලා තියෙනවා අපිට link එකක්. මෙන්න මේ link එකෙන් තමයි අපිට මේ යාර් එකට join වෙන්න තියෙන්නේ. sign me in කියන එක ක්ලික් කරන්න මෙතනට ඇවිල්ලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට මෙයාලගේ dashboard එක open වෙනවා. එතකොට මම මේකට ඊයේම join වුණා. මම මේ ගැන post එකක් ඊයේම අපේ Telegram එකේ දාලා තිබ්බා. ඒකට join වුණ අය ඊයේම join වෙන්න ඇති. මේ තියෙන post එක. එතකොට ඔයාලා අලුතෙන්ම මේ යාර් එකට එනකොට මම මේක ස්ක්‍රීන්ෂොට් දාලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයගොල්ලෝ යූසර් නේම් එකක් දීලා රෙෆරල් කෝඩ් එකක් දෙනවා නම් දීලා ඒක අනිවාර්ය නැහැ රෙෆරල් කෝඩ් එක දෙනවා නම් කැමති නම් දෙන්න පුළුවන්. දීලා මෙන්න මෙතන කන්ටිනියු කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ තමයි ඔයගොල්ලෝ මෙන්න මෙතන සයිට් එකට එන්නේ. මේ සයිට් එකට ආවට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ හෝම් කියන එක එබුවට පස්සේ ඔයගොල්ලොන්ගේ ලෙවල් එක මෙතන තියෙනවා. ඔයගොල්ලොන්ගේ ඕල් ටයිම් රෑන්ක් එක මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පොයින්ට් earn කරලා තියෙනවා නම් පොයින්ට් බැලන්ස් එක මෙතන තියෙනවා. රෙෆරල් කරලා තියෙනවා නම් රෙෆරල් කරපු ප්‍රමාණය මෙතන පේනවා. ඊට පස්සේ ඩෑෂ්බෝඩ් එක ඔය වගේ තමයි අපිට බලා ගන්න තියෙන්නේ. මිෂන් කියන එකට එන්න ඕනේ ඊට පස්සේ ඔයගොල්ලෝ මිෂන් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මෙයාලා ඩේලි ටාස්ක් ටිකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන වීක්ලි ටාස්ක් ටිකක් තියෙනවා. මෙතන වන් ටයිම් ටාස්ක් ටිකක් තියෙනවා. මෙතන මෙයාලගේ වීඩියෝ 6ක් තියෙනවා. ඒ වීඩියෝ 6 වොච් කරනකොටත් මේගොල්ලෝ පොයින්ට් 25ක ප්‍රමාණයක් ලබා දෙනවා. එතකොට අපි මුලින්ම ඩේලි ටාස්ක් ටිකේ ඉඳන් කරගෙන යන්. ඔයගොල්ලන්ට ආපු ගමන් මෙන්න මෙතන ඩේලි චෙකින් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක මම මේ වෙනකොට කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන ටෙක් චෙකින් දීලා ඩේලි චෙකින් එක කරගන්න. ඊට පස්සේ මෙයාලගේ ටීට් එකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ක්ලික් කරලා මෙයාලගේ ට්වීට් එකට යන්න. මේකේ මේගොල්ලෝ කියලා තියෙනවා අවම වචන 3ක් හෝ ඊට වඩා වැඩි කමෙන්ට් එකක් දාලා තියෙන්න ඕනේ කියලා මේ පෝස්ට් එකට. අපිට මේක කරන්න තියෙන්නේ මෙයාලගේ ට්වීට් එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා රීට්වීට් කරන්න. එතකොට අපි ට්වීට් එකට ගිහින් බලමු මොකක්ද තියෙන ට්වීට් එක කියලා. මේ විදිහට ඇවිල්ලා එතකොට දැන් මම මේක ලයික් කරලා රීට්වීට් කරලා තියෙන්නේ. අපි මේකට වචන 3ක් හරි ඊට වඩා දිග හරි කමෙන්ට් එකක් දාගන්න ඕනේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ ට්වීට් එක කියවලා බලලා ඒකේ තියෙන මොකක් හරි ගැන කමෙන්ට් එකක් දෙන්න. දැන් මම දෙනවා ඔය වගේ ට්වීට් එකක් දීලා ඒක සබ්මිට් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ රිප්ලයි කරපු එකේ ලින්ක් එක මෙතනින් කොපි කරගන්න. කොපි කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන ස්පේස් බාර් එකේ ලින්ක් එක පේස්ට් කරලා මෙතන සබ්මිට් ලින්ක් කියන එක ක්ලික් කරන්න. හරි එතකොට මෙන්න මේක මේ විදිහට පෙන්ඩින් කියලා වැටලා තියෙනවා. මේක මේගොල්ලෝ දවස් ඉවර වෙන්න කලින් චෙක් කරනවා.
එතකොට ඔයගොල්ලන්ට පොයින්ට් එක ඔටෝම ඇඩ් වෙනවා. ඒ විදිහට දාලා තියන්න. ඔක පෙන්ඩින් ටිකක් වෙලා තිබිලා ඔයගොල්ලන්ට පොයින්ට් එක ඇඩ් වෙනවා. එතකොට මේ ටාස්ක් එක දවස ගානෙන් ටාස්ක් එකක්. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතන කවුන්ට් ඩවුන් එක යනවා නෙක්ස්ට් ඩේ එකට. ඒ හින්දා අනිවාර්යයෙන් මේක දවස ගානේ වෙලා කරගන්න. එතකොට අපි වීක්ලි ටාස්ක් එකට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ සයිට් එකේ ඩේලි චෙකින් 4ක් කරනවට මෙතනින් පොයින්ට් 150කුයි ෆ්‍රී ස්පින් එකකුයි හම්බ වෙනවා. එතකොට අපි දැන් දවස් දෙකක් කරලා තියෙන්නේ. ඉතුරු දවස් දෙකක් කරාට පස්සේ දවස් 4 කම්ප්ලීට් වෙලා මෙතනින් අපිට පොයින්ට් earn කරගන්න පුළුවන්. මෙතනත් අර කලින් වගේම ට්වීට් එකක් දීලා තියෙනවා. ඒ ට්වීට් එකත් ඔයගොල්ලෝ ඒ විදිහටම කරන්න ඕනේ. ඒකටත් අපි කමෙන්ට් එක දාලා මෙතන ලින්ක් එක දෙන්න තියෙන්නේ. ඒකෙත් ඔය විදිහට ඔයගොල්ලෝ ඇවිල්ලා ලයික් රීට්වීට් කරලා කමෙන්ට් එකක් දාන්න. ඔයගේ වචන තුනක කමෙන්ට් එකක් දාලා මේකේ ලින්ක් එකත් ඔහම කොපි කරන් ඒක මෙතෙන්ට දීලා මේ විදිහට සබ්මිට් ලින්ක් එක දෙන්න. ඒකත් මේ විදිහට පෙන්ඩින් තිබිලා පස්සේ පොයින්ට් ටික අපිට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන වන් ටයිම් ටාස්ක් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතනත් අර කලින් වගේම ට්වීට් ටිකක් දීලා තියෙනවා. මේ ට්වීට් එකෙත් අර වගේම තමයි කරන්න තියෙන්නේ. කමෙන්ට් එකක් දාලා මෙතන ලින්ක් එක පේස්ට් කරන්න ඇවිල්ලා මෙන්න මේ ටික එතකොට මම එකින් එක කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන නිසා ඔයගොල්ලෝ මේ ටික බලලා කරගන්න ඕනේ. මෙතන අපිට ටිටර් එක මෙයාලගේ ෆලෝ කරන්න කියලා තියෙනවා. ඒක කරන්න තියෙන්නේ මෙතන මම ඕපන් කරලා ට්විටර් එක මෙයාලගේ ෆලෝ කරලා අපිට ට්විටර් එකේ යූසර් නේම් එක මෙතනට දෙන්න තියෙනවා. මේක මම ඔල්රෙඩි ෆලෝ කරලා තියෙනවා. ඔයගොල්ලෝ ට්විටර් යූසර් නේම් එක කොපි කර ගන්නවා නම් මේ විදිහට හෝම් එකට එන්න. හෝම් එකට ඇවිල්ලා ඔයගොල්ලෝගේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා මෙන්න මෙතන යටින් තියෙන ඇට් එකත් එක්ක තියෙන නම තමයි ඔයගොල්ලෝගේ ට්විටර් එකේ යූසර් නේම් එක වෙන්නේ. ඒක මේ විදිහට දීලා ඔයගොල්ලෝ මෙතන පේස්ට් කරලා I followed කියන එක ක්ලික් කරන්න. එතකොට ඒකත් පෙන්ඩින් තිබිලා මේ පොයින්ට් එකත් ඔයගොල්ලෝට ඇඩ් වෙනවා. මෙතන මෙයාලගේ Instagram එකත් ෆලෝ කරන්න කියලා තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ බලලා කම්ප්ලීට් කරගන්න. මෙතන මෙයාලා අපේ ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරනකොටත් පොයින්ට් එකක් ඇඩ් වෙනවා. මෙතන මෙයාලගේ Telegram channel එකට join වෙනකොටත් පොයින්ට් ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි මේ watch කියන එකට එන්න ඕනේ. watch කියන එකට ආවට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වීඩියෝ ටිකක් දීලා තියෙනවා. මේකේ කරන්න තියෙන්නේ මෙන්න watch now කියන එක ක්ලික් කරාන්න. ඊට පස්සේ මේ විදිහට වීඩියෝ එක තියෙනවා. මේක ඔය විදිහට ප්ලේ වෙන්න දාන්න. එතකොට මේ වීඩියෝ එකේ යටින් කවුන්ට් ඩවුන් එකක් යනවා බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඕනේ. බැලුවට පස්සේ තමයි අපිට පොයින්ට් එක earn කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු මේක ඉවර වෙනකම්. හරි මේ විදිහට වීඩියෝ එක ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ මෙතන claim button එක open වෙනවා. ඒක ක්ලික් කරලා පොයින්ට් එක claim කරගන්න පුළුවන්. ඔය විදිහට මෙන්න මේ තියෙන අනිත් වීඩියෝ ටිකත් ඔයගොල්ලෝ බලන්න. මම දැනට 3ක් බලලා තියෙනවා. ඔය විදිහට ඔයගොල්ලෝ 6ම බලලා කම්ප්ලීට් කරගන්න. එතකොට තව වැදගත් දෙයක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. ඒක තමයි මේ පොයින්ට් සෙක්ෂන් එකට ආවට පස්සේ මේගොල්ලෝ පැහැදිලිව කියලා තියෙනවා. අපි මේ පොයින්ට් ස්පෙන්ඩ් කරාට ඒ කියන්නේ පොයින්ට් වියදම් කරාට අපේ රෑන්ක් එකට කිසි බලපෑමක් වෙන්නේ නැහැ කියලා. මේ තියෙන spending does not affect your level or rank කියලා මෙතන තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතන පොයින්ට් වියදම් කරාට අපේ රෑන්ක් එකවත් ලෙවල් එකවත් අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ පොයින්ට් ටික බය නැතුව වියදම් කරාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට තව ටාස්ක් එකක් තියෙනවා. ඒක තමයි මෙතන මේ රිවෝඩ් කියන එකට ආවට පස්සේ අපිට මේ ස්පින් වීල් එකක් තියෙනවා මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට. එතකොට මේ කරකවන්න මෙතනින් පොයින්ට් 25ක් යනවා. එතකොට මේකේ 25 ගියාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේගොල්ලෝ කියලා තිබ්බා අපි පොයින්ට් එක ගන්න කරාට අපේ ලෙවල් එකවත් රෑන්ක් එකවත් අඩු වෙන්නේ නැහැ කියලා. එතකොට ඔයගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ස්පින් කරන්න මේක. මොකද මේ අපි ස්පින් කරනකොට අපේ රෑන්ක් එක අඩු වෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බලන්න මෙතන 233 මගේ රෑන්ක් එක තියෙන්නේ. අපි මේක දෙතුන් පාරක් කරකෙව්වට පස්සේ මෙන්න මේ රෑන්ක් එක අඩු වෙනවා. දැන් බලන්න 231 වුණා. ටිකට් වලට රෑන්ක් එක අඩු වෙන්නේ නැහැ.
පොයින්ට් හම්බුනොත් තමයි රෑන්ක් එක අඩු වෙන්නේ. පොයින්ට් 10ට එතකොට 231 ඉඳන් ඒක නාඩුනේ නෑ. අපි ආයෙ පාරක් කරලා බලමු. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් 231 ඉඳන් 225 වෙනකන් රෑන්ක් එක අඩු වුණා. අන්න ඒ වගේ ඔයගොල්ලන්ටත් මෙතන මේක ස්පින් කරලා රෑන්ක් එක අඩු කරගන්න පුළුවන්. මෙතන පොයින්ට් අඩු වුණාට ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ රෑන්ක් එකට බලපෑමක් වෙන්නේ නැහැ කියලා කියලා තිබ්බ නිසා. ඒතකොට ඔයගොල්ලෝ කොහොම හරි try එකක් දෙන්න ඕනේ මෙන්න මේ රෑන්ක් එක ගොඩක් අඩු කරගන්න. රෑන්ක් එක අඩු වෙන තරමට අපිට ලැබෙන රිවෝඩ් එක වැඩි වෙනවා. කොහොමත් টොප් ලීඩර් බෝඩ් එකේ පළවෙනි 100ට වගේ එන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඩොලර් 1000ට වඩා වැඩි රිවෝඩ් එකක් ලබා ගන්න පුළුවන් මේ ආරුප් එකෙන්. කොහොම try එකක් දීලා මේ ආරුප් එක කරගන්න හැමදාම ඩේල් ටාස්ක් මිස් කරන්න එපා. එතකොට අපිට මේ ආරුප් එකේ දැනට මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් Telegram channel එකට join වෙලා අපේ ඒකට message එකක් දාන්නත් පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. channel එකත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි දිගටම ARP ගැන වීඩියෝ දානවා. හැමදේම නම් දෙමින්නේ නැහැ. මොකද මේ දවස්වල එන ARP වැඩි සෙට් නැති ARP ගොඩක් එන්නේ. අපි බලලා හොඳ ARP ටික විතරයි කරන්නේ. ඒ හින්දා වීඩියෝ අඩුවේ වුණාට ඔයගොල්ලෝ දාන ARP ටික බලලා අනිවාර්යයෙන් කරගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට.